වාහන සද්දට බැලුවේ මේ මහත්තුරු මම මාලි. බොබ් මාලි කවුරු හරිද? ඌනේ හැටියට නම් බොබ් මාලිගේ ලොකු අම්මගේ පුංචි බදු මහත්තයාගේ කලින් කසාදේ දරුවෙක් වගේ. මේ වීලු තියාගන්න එපා. කොලක් මාල්. අපේ වියදමෙන් කාලා බිලෝ ඉන්නවා මහත්තයා. ඕ මිනිහා. මිනිහයි ලක්මාලුයි දෙන්නම එක්කෙනෙක් තමයි මහත්තයා. නිකන් පල් කතා අහන්න එපා. වෙලාවකට අහනවා ලක්මාල් කවුද කියලා, එලාවට අහනවා මිනිහා කෝ කියලා. මේ රටේ මිනිස්සු අහන් ඉදි මොනව හිතයිද මං ගැන? මහත්තයා දන්නවද? මේ ගම හිටපු ලස්සනම කෙල්ල මම. ලක්මාල් මාව බලන්න ඇවිල්ලා කියනවා ගමේ ලස්සනම ලේලි අපේ අම්මගේ වේවි කියලා. ඉස්සර මේ ගමේ කට්ටිය මට කතා කරේ සෝබනී කියලා. සෝබනී කිව්වේ නගර සෝබනීද? අඩෝ මහත්තයා නිකන් කැත කතා කියන්න එන්න එපා. බෙල්ල ගල්ලා අතර දෙනවා බලාගනින්. වෙසක් එකට කණ්ණාඩිය කුඩින් බෙල්ල තියනවා කියනවා, කතා කරන බෙල්ල බලාගනින් කියලා ටිකට් ගහලා පෙන්නනවා. පටද. අමරබන්දු මහත්තයා මේ කියන්නේ කටේ සද්ද බලන්න. මහත්තයා අමරබන්දුද? අමරබන්දු රූපසිංහ නෙමෙයිනේ. ගම පොළොන්නරුවේද? ග්‍රාමසේවක මහත්තයෙක්ද නෑ? අනේ මහත්තයා වගේ හොඳ මහත්තයෙක්ට මේ වගේ හිපාටයක් හරියන්නේ නෑනේ. මේ ගෑණිය කන පලා ගන්න මට කියලා. මේ මල්ලි විජේව දන්නවද? විජේ කුමාරතුංගද? නෑ තලපත් විජේ. අර යාපනේ හන්දියේ තලපත් විකුන්නේ. ඒ විජේගේ මන්නේ තියෙන අපේ ගෙදර. මං ගේන්නද මන්නේ? නෑ නංගි අපි මේ කතා කරලා ඉස්සෙල්ලා ගමු. නේ නෝ වෙන්නකෝ මහත්තයා. මෙන්න මේ වගේ කතා කරන් ඉගෙන ගන්න. අපේ ලක්මාලුත් ඔහොම තමයි යන්නේ. වෙලාවකට මම කේන්ති ගස්සලා පස්සේ උරුතල් කරනවා. මේ මාලි මල්ලි ඔය බැදලද? තාම නෑ. ඒක තමයි. මේවා පුරුදු නැත්තේ. ගෑනු කවුරුත් එහෙම තමයි මල්ලි. පොඩ්ඩක් මෙහෙම තමයි කේන්ති යනවා. අපේ ලක්මාල් නම් ඉතින් ඔහොම ඉක්මනට අල්ලගත්තා. ඒවා බැඳලා නෑනේ. මේ මහත්තයා කියන්නකො මහත්තයාගේ ප්‍රශ්න මොකද්ද කියලා? ලක්මාල් මගෙන් වාහන වගේක් දෙන්නම් කියලා ඇඩ්වාන්ස් වගේක් ගත්තා. මම වාහන බිස්නස් කරන්නේ. දැන් ලක්මාලුත් නෑ. මගේ ඇඩ්වාන්සුත් නෑ. නෑ මහත්තයා ලක්මාලුත් ඉන්නවා. ඇඩ්වාන්ස් එකක් තියෙනවා. තියෙනවන්කෝ? තියෙනවා. ලක්මාල් මේ වර්ග කිලෝමීටර් 65 ඇතුළේ කොහේ හරි ඉන්නවා. මහත්තයාගේ ඇඩ්වාන්ස් එක අතින් අතට ගිහිල්ලා දැන් ඇත්තේ මහ බැංකුවේ. මහ බැංකුවේ පරිස්සමට තියෙනවා මහත්තයා. දැන් ඔය මහ බැංකුව කැඩුවා කිව්වට කඩපු කෙනෙක් නෑනේ. බොරුද කොහෙද මහත්තයෝ කියන්නේ? නැත්තම් කඩපු එකෙක් ඉන්න එපැයි. මිනිසුන්ගේ මේ බොරු කතා. SLT Mobitel Space Rockers game එක play කරලා සතිපතා රුපියල් 3000ක් දක්වා reload දිනන්න. download කරලා play කරන්න, reload win කරන්න.